ඔයා ලැප් එක පාවිච්චි කරන්නේ හරි ක්‍රමයටද? පොඩ්ඩක් හිතලා බලන්න. සමහරක් අය ලැප් එක ඇඳුමට තියාගෙන පාවිච්චි කරනවා. සමහරක් අය ටේබල් ක්ලෝත් එකක් දාලා පාවිච්චි කරනවා. සමහරක් අය ටේබල් මැට් එකක් දාලා පාවිච්චි කරනවා. ඒකක්වත් හරි ක්‍රම නෙමෙයි. සමහරක් අය ටකලා වැඩ කරගෙන ඉඳලා බෑග් එකට ඔබාගෙන ගෙනියනවා. ස්ලීප් මෝඩ් එකට විතරක් දාලා. ඒකත් එච්චර හොඳ ක්‍රමයක් නෙමෙයි. එහෙනම් අද වීඩියෝ පටන් ගන්න කලින් මගේ channel එකට subscribe එකක් දෙන්න. මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. දැන් හැමෝමත් එක්ක share කරන්න, like කරන්න, comment කරන්න, මේ හැමදේම කරන්න. අපි වීඩියෝ පටන් ගමු. දැන් ලැප් එක පාවිච්චි කරන හරි ක්‍රම ගැන කතා කරොත් ඔයා ලැප් එක ඇඳුමට තියාගෙන පාවිච්චි කරන්න කැමති නම් එලවේට් කරන්න මොනවා හරි එකක් උඩින් තියන්න, එහෙම නැත්නම් කූලින් පෑඩ් එක පාවිච්චි කරන තරම මට්ටම හොඳයි. ඒතර ලැප් එක පාවිච්චි කරන්න කැමති ටේබල් එකට ටේබල් ක්ලෝත් එකකට මැට් එකකට දාලා තියෙනවා නම් ඒක කරන්න එපා. ටේබල් මැට් එකක් දානකොට පුළුවන් තරම් ප්ලාස්ටික් එකක් දාන්න බලන්න. එතකොට ඔයා ලැප් එක වැඩ කර ඉඳලා ටැගල බෑග් එකට දාගෙන යන්න සිද්ධ වෙනවා නම් බෑග් එක දාන කලින් ලැප් එක අනිවාර්යෙන්ම ෂට් ඩවුන්. පුළුවන් නම් විනාඩි කිහිපයක් කූල් වෙන්නකල් තියෙන තරමට හොඳයි. ඊට පස්සේ දැන් ඊට පස්සේ තව ඇඳුමට තියාගෙන පාවිච්චි කරන එක නම් කොහෙත්ම රෙකමන්ඩ් කරන්න බෑ. සමහරක් අය ටේබල් ක්ලෝත් දාලා ලැප් එක පාවිච්චි කරනවා. ඒක කරන්නත් එපා. ලැප්ටොප් එක ඕවර්හීටින් ඉෂුස් නවත්තන්න නම් ඔයාට කූලින් පෑඩ් එකක් පාවිච්චි කරන තරමටම හොඳයි. එතකොට කූලින් පෑඩ් එකක් සාමාන්‍යයෙන් 3-4,000ක් වෙනවා. නමුත් වටින දෙයක්. මොකද එතකොට ලැප් එක ඕවර්හීට් වෙනවා මොකුත්වත්ම වෙන්නේ නැහැ. එහෙනම් ඔයා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා මේ වීඩියෝ එකෙන්. එහෙනම් පස්සේ දවස් අපි මෙන්න වීඩියෝ එකකින් හම්බෙමු. එතකල් මගේ channel එකට subscribe කරලා දන්න හැමෝමත් එක්ක මේ වීඩියෝ එක share කරලා like කරලා තවත් ideas තියෙනවා නම් ඒක comment section එකේ දාලා ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා නම් ඒත් comment section එකේ දාලා මට මෙන්න මේ channel එක ඉදිරියට කරගෙන යන්න උදව් කරන්න. එහෙනම් පස්සේ දවසක පස්සේ වීඩියෝ එකකින් හම්බෙමු.